මිනිස්සුන්ගේ කාර්යබහුල ජීවිතයේ ඇතිවන ආතතීන් ෂණිකව වෙනස් කරන්න පුළුවන් අපූර්වම බලයක් තියෙන සොබාදහමට. ඇත්තද මේ කතාව? මේ මට දැනෙන විදිය ලස්සනයි, හැබැයි හිතට මොනාදෝ මන් දන්නේ එයාලා කියන්න හදන ගම. එයාලා කවුද මේ කියන එයාලා? යමු එහෙනම් අද දවසේ මගේ කතාව අහන්න. හායි සමයක පටන් ගන්න ලං වෙලත් අපිට හොඳටම අයිස් වැටෙනවා. ඉතින් වැඩට යන්න කම්මැලි වුණත් ටික වෙලාවක් යනකොට ඔන්න ඉර පායගෙනත් ආවා. ඒත් මගේ හිත නම් වැඩ ටිකකින් හාෆ් ඩේ එකක් දාලා මෙන්න මේ පැත්තට මේ මල් පොඩ ටික බලන්න යන ගමන් චුට්ටක් මගේ ඔළුව නිදහස් කරන්න. මේ තැනට ආවට පස්සේ මට දැනෙන දේ නම් මගේ හාෆ් ඩේ එක අපතේ ගිහින් නැහැ කියලා. ඔයාලටත් ඒ බව තේරෙයි මේ බ්ලොග් එක බලනකොට. ඉතින් ඔයාලත් අපිත් එක්ක එකතු වෙන ගමන් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. දැන් UK වලට වසන්ත කාලේ. ඒත් මම මෙතනටම වින්ටර් එකේ එනකොට මේ ගස් එකකවත් මල් පිපිලා තිබ්බේ නැහැ. ඒ වුණාට දැන් මේ හැම ගහකම මල්. කොඹරටත් හිතා ගන්න මොන මල්ටද වහන්න කියලා ඉච්චිට මෙතන මල් තියෙනවා. අවුරුද්දකට එකපාරක් යන ස්ප්‍රින් එක හරි ලස්සනයි. පටන් ගන්නකටම කිව්වනේ මම මෙතන කලිනුත් ආවා කියලා. මේ ස්ට්‍රින් එක පටන් ගත්ත ගමන් හැබැයි එක ගහකවත් මල් නෑ. ඒ නිසා අපි ඇතුළට ගියේ නෑ අර ඉන්න තැනට. එතකොට චූටි පොඩි ගස්වල පැලවල මල් පිපිලා තියෙනවා. ඒත් ලොකු ගස්වල දළු දාලා තිබ්බේ නැහැ. මේ තියෙන්නේ ඒ වගේ පිපුණු චූටි මල්. ඒ තමයි ස්ප්‍රින් එක. කියන්නේ වසන්ත කාලේ පටන් ගත්ත ගමන් පිපෙන මල් ටික. එහෙනම් අපි වසන්තේ පටන් ගත්ත දවසේ ඉඳන් කොහොමද මේ වෙනකට වෙනස් වෙලා තියෙන්නේ කියලා මුලින් ඉඳලා බලමු. ඔන්න මේ මෙතන ඔයාලට බෝඩ් එකක් පේනවා ඇති. ඒකේ ජේම් තොම්සන් කියන කවියා කියනවා හැම වෙලේම ලන්ඩන් වල දුමාරයත් එක්ක ඉන්න වෙලේ කියන්නේ නාගරිකකරණය වෙලා විසි වෙලා ඉන්න ලයිෆ් එකේ කොහොමද නේචර් එකත් එක්ක ගනුදෙනු කරන්නේ කියලා. බලමු අපි කොහොමද ඒක විඳින්නේ කියලා. යන්න දනස් එහෙනම්. නැත්නම් හදන්නේ. අනේ හරිම සීතලයිනේ. උදේ එනකොට නම් හොඳටම රස්නේ මිහි වෙලා තියෙන අද අනිත් පැත්ත. අද වහින්න පටන් ගත්ත අපි ආවට පස්සේ හරිම සීතලයි. ටිකක් බොන්න පුළුවන්. අපි යනකොට තේ එකකුයි පාරුයි අරන් ආවා. සීතල හින්දා කන ගමන් තේ එකක් බොන්න. අන්තිමට සීතල වැඩි තරහා ගන්නව බෑ. ඒ නිසා අපි ටවුන් පැත්තට ආවා. ටවුන් පැත්තට ගියාම අපිට මෙන්න මෙතන හමු වුණා. ඔයාලට මතකද මෙන්න මේ ෆිල්ම් එක මෙතන රිතික් රෝෂන් රඟපාන තැනක් මුජ්කේ දෝස්ත කරගේ. අන්න අක තමයි ෆිල්ම් එක. එන්නේ ඒකේ එක ෂූටින් එකක් යනවා මෙන්න මෙතන. බලන්නක කාලකණේ ආයි වෙනස් වෙලා තියෙන හැටි දැන් හොඳට අවුව පායලා. ඒත් කමන්නේ අපි ඉතින් ආය අදහස වෙනස් කරන් අද ආවා මෙතන බලන්න. දැන් බලන්නක මෙතන වෙනස් වෙලා තියෙන හැටි හරියට නිකන් චෝක් පෙට්ටියකින් හිතන තැන්වල පාට ගාලා වගේ. නැති පාටක් නැහැ. ඔයාලටත් ඒක ඉස්සරහදී බලන්න පුළුවන්. මෙයාලට ස්ප්‍රින් එක හොඳටම දැනනවානේ. බලන්නක මෙයාලගේ ලස්සන අපිට වගේ නෙමෙයි. අපිට හැමදාම දැක්කාම අගයක් නෑ. ඇත්ත තමයි. මෙහි ඉන්න කට්ටිය වසන්තය එන්ජොයි කරන්නේ අවුරුද්දේ මාස 3-4ක් විතරයි. ඒ අතින් බලනකොට ලංකාවේ ඉපදුන අය කොච්චර වාසනාවන්තද. මන්තර ලස්සන නැහැ ඉතින්. එනේ මෙයා ලස්සනයි. ඒ වගේම ඔයාලත් එක්ක කියනවල වැදගත්ම කාරණය තමයි මෙතෙන්ට එන එක්කෙනෙක්වත් මේ මල් එකක්වත් කඩන්නේ. චූටි ළමයෙක් වුණත් මේ මලක්වත් කඩන්න නම් හිතන්නේ නැහැ. මට නිකන් මලක්
බිම තියලා එකම එක මොහොතක හම්බුණා. ඒකත් පර වෙන්න ගියපු මලක්. අනේ බලන්නකෝ ඉතින් මේ මල් එයාලා පරිස්සම් කරන්න හැටි. එයාලා ඒක ඇහෙන් බලලා ෆොටෝ එකක් අරගෙන එතනින් යනවා. ආයිත් ඒකේ මලක්වත් කඩන්න එයාලගේ ආසාවක් නෑ. මහන්සි පොඩ්ඩක් ඉතින් අපි චුට්ටක් මෙතෙන්ට වෙලා ඉඳගෙන ඉන්න හිතාගත්තා. වටේටම මල් පිපිලා තියෙන අපේ ඉස්සරහින් ඇතිවෙන්න මල් තියෙනවා. ඉතින් ඒ වගේ තැනක පොඩි වෙලාවක් ඉඳගෙන පොඩි වෙලාවක් කතා කරන්න හම්බුනේ නැත්තම් ඒක නිකන් හිතට මදි වගේ. මේ තියෙන්නේ කිසිම සාතුවක් නැතුව අවාරට වගේ පිපුණු මල් ටිකක්. කොච්චර ලස්සන බලන්නකෝ. දැන් මම බඹරේ. මමත් නිකන් හිතට එන හැම දෙයක්ම ඔහේ කියලා දානවා මේ මල් එක්ක ඉන්න ගම. එහෙනම් සමනලෙක්ට කොහොමද එන්නව ඇද්ද? කියන්න මොනවයි? ඇත්තටම හරිම සතුටුයි. මාව එක්කන් ආපු එක ගැන මම සතුටු වෙනවා. සෝට් අවුට් කරේ මම. ඔව්. හරි ඔයා ඔක්කොම හරි. මම තමයි අවශ්‍ය ෆැසිලිටිස් හදලා දුන්නේ වාට. ඔව් යේ. මේ හරි මොහොම ඉඳලාද කොහෙද මේ බලන්න පොළොව? ඒ ආගේ අංකයක් ගහලානේ. නෑ අන කැඩිලා. අන් දෙක. ගලවනනේ යාර කාලේ. එයාද? අන්තට්ටු ගස්සර ගාලා ගලවනවා. යාලා වැඩ ඇරලා ගෙදර යනකම. මෙහෙම ඉන්න අතරතුරේදී පුංචි යාළුවෙක් මගේ ළඟට හදිස්සියෙන් දුවගෙන ආවා. හරියට නිකන් මාව අඳුරනවා වගේ. මේ පුංචි මට කතා කරනවා සෙල්ලම් කරන්න එන්න කියලා. අනේ මට තේරෙන්නේ නැහැ ඔයත් එක්ක සෙල්ලම් කරන්න. මාරම දඟෙක්. දඟදාස. මල් තියෙන තැනින් පොඩ්ඩක් ආවත් හරි එළියට හොඳටම දැන් අවුව. ඉතින් මෙයාලා ටික හොඳට හෙවණක් හොයාගෙන අවුව තපිමු. මේ කලුවෙක් කිනා යදියා බලනවා. අපි මේ ඉන්නේ ස්ප්‍රින් එක කාලේ සීතල හින්දා අතෑරලා දාපු තැන. ඒ කියන්නේ මුල හරි. ඉස්සලා මල් හොයම හොඳට පිපිලා තිබ්බේ ඇතුළට වෙන්න. බලන්නකෝ දැන් වෙනස්ලා තියෙන හැටි මේ ටික. ඉන්න එක පටන් ගත්ත කාලේ යනකොට මේ එක තැනකවත් මල් නැහැ. දැන් හැම තැනම මල්. චූටි මල් චූටි තන කර ගස්සවත් මල් පිපිලා තියෙනවා. මේ බලන්නකෝ දන හැම ගහෙම මොකක්ම හරි වර්ගයක් තියෙනවා. පැත්තට යන් ඊට පස්සේ ඉස්සලා මේ ටිකේ ඇවිදලා ඉමු. මේ තනකොළේ කියන්න පුළුවන්. මේ තනකොළ බුදින්න තියෙනවා. හොඳට අද අවුවක් තියෙනවා. හරිම ලස්සනයි. කට්ටිය එහෙම මෙතෙන්ට ඇවිල්ලා බල්ලොත් අරගෙන එහෙම ඉන්නේ. එයාලා මෙතෙන්ට ඇවිල්ලා පොත් එහෙම කියවනවා. ශාන්තිදී. උඩ ටිකම කන්ද තියෙන්නේ. උඩ තමයි ටවුන් එක තියෙන්නේ. පල්ලෙහා මේ කන්ද පල්ලෙහාට යනකොට ටිකටම පල්ලෙහා තියෙන තෙන්ස් කංග. Google Map එකෙන් හරි පාරෙන් යන්න තියෙනකොට කඳු බෑවුම් වලින් ඇඩ්වෙන්චර් ගේම් එකක් දෙන්න. අපි ගත කරන දවස් එකින් එකකට වෙනස් වෙනවා. ඒත් අපට මතක තියෙන්නේ බොහොම පොඩි කාල සීමාවක් නේද? මේ අද දවසේ මගේ මතකයන්. ඉතින් නිකම්ම සතියක් ගත වෙලා තවත් දවසක් උදා වෙලා තියෙනවා. ආයන සඳවත මනරම් තනිකමත් බොම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුළු වෙමි. පොඩි අඩිපාරකුයි පොඩි කන්දකුයි පොඩි සුළඟකුයි මේවා ලොකු වටිනාකමක් දන්නේ මෙහි ඉන්න කට්ටිය තමයි. අපිට නම් මේවා අලුත් නෙමෙයිනේ. ජීවිතේ කවදාවත්ම සීරුවට සැලසුම් කරන්න පුළුවන්ද? කොහෙත්ම බෑ. එක එක අඩිපාරවල් තමයි අපේ ජීවිතේ දිගෑරෙන්නේ. කතාවෙන් දෙන්න මුදුනටම ආවා. දැන් මම ඉන්නේ කන්දේ උඩනේ. පහළ පළැත්ති මට කලින් හිටපු තැන ලස්සනට පේනවා. හැබැයි මම එතනම නතර වෙලා හිටියනම් මට ඒ තැන ලස්සනට පෙයිද? දැන් නම් හොඳටම මහන්සි.
ලංච් එක අරන් එනකම් මං හිතුවා පොඩ්ඩක් ගහ යටට වෙලා ඉඳගෙන ඉන්න. මොකද ඉස්සරහින් පේන දසුන මට හරිම සතුටක්. හිතට සංසුන් බවක් දැනෙන්නේ. හැබැයි ඉතින් ටික වෙලාවක් යනකොට මට නොදැනීම ඇස් දෙක පියවිලා. කෑමත් අරගෙන ශනිකව අපින්ද කාලා එහෙම මෙයාලට බිස්කට් දෙන්න තමයි හදන්නේ. ඉතින් මේ ඉස්සරහින් ඉන්න එක්කෙනා තමයි තාත්තා. අපි මෙයාලට මේ අපි හිතන බිස්කට් දෙන්නේ නෑ. මේ අවට ඉන්න එක්කෙනෙක් එයාලට එයාලා කන ජාතිය කෑම ගෙනාපු වෙලාවක අපිටත් දෙන්න එයාලට දෙන්නේ කියලා. ෆැමිලි එකක් අලු සෙට් එකක්. යා මේ පැත්තට යන්න දෙන්නේ නැහැ. මෙහෙන් එක්කෙනෙක් කවුරු හරි ආපු ගමන් මෙයා එලවනවා. මේ පැත්තේ ඉන්න කළු එක්කෙනා. තාරා වෙන්න මේ නේද? දැන් ඉතින් එයා ඔන්න ඉතින් හංසයෝ ටික එනවනේ මෙතනට ඩිස්ටර්බ් කරන්න. ඔයාලට මෙහෙම අමුතු දවස් තිබිලා තියෙනවද? නැත්තම් හදිස්සි වැඩ නිසා මේ වගේ තැන් මගේ ඇරලා තියෙනවද? කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක හමු වෙමු. එළ දෙනාට සුබ දවසක්.